යෝනාස් ඩයරි. ජපානයේ සමයක කිව්වහම මට නම් මුලින්ම මතක් වෙන්නේ හනබි. එහෙමත් නැත්නම් ෆයර්වර්ක්ස්. අද අපි ආවේ පැයක් පුරාවට පැවැත්වෙන ලස්සනම හනබි ෂෝ එකක් බලන්න. හැබැයි මේක නිකන් ගිනිකෙලි බලන්න එන ඉවෙන්ට් එකක් විතරක් නෙවෙයි. සමර් එකට ජපානයේ ගොඩක් අය මේ වගේ හනබි ෆෙස්ටිවල් වලට යන්නේ විශේෂයෙන්ම යුකතා හෝ කිමෝනා ඇඳගෙන. ඒ හින්දා වටපිට බැලුවම ලස්සන කිමෝනා ඇඳගත්ත ගැහැණු ළමයි, පවුල්, යාළුවෝ හැමෝම මේ සුන්දර රාත්‍රිය එන්ජොයි කරන්න ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඔයාලට මේ පේනවා වගේ මෙච්චර විශාල මිනිස්සු ප්‍රමාණයක් එකතු වෙන තැනක ජපානයේ ආරක්ෂාව ගැන නම් කොච්චර අවධානයක් දෙනවද කියන එක අද හොඳටම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. හැම පැත්තකම වගේ පොලිස් නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් ඉන්නවා. මිනිස්සු ගමන් කරන විදිහ, ක්‍රවුඩ් එක පාලනය කරන විදිහ, අවශ්‍ය වෙලාවට මිනිස්සුන්ව ගයිඩ් කරන විදිහ මේ හැම දෙයක්ම හොඳට සංවිධානය කරලා. ඒ අතරේ මට විශේෂයෙන්ම දැක්ක දෙයක් තමයි මෙච්චර ලොකු ක්‍රවුඩ් එකක් තිබුණත් මිනිස්සු බොහොම සාමකාමීව පිළිවෙලට තමන්ගේ අවස්ථාව එන්ජොයි කරන එක. ඉතින් දැන් අපිත් ලෑස්ති වෙන්නේ මේ ජපානයේ උණුසුම් සමර් රාත්‍රියක් යුකතා වලින් සැරසුණු මිනිස්සු ආරක්ෂාව ගැන හොඳ අවධානයක් ඒ හැමදේම මැද අහස පුරා පායන ලස්සන හනබි බලන්න. එහෙනම් අපිත් එක්ක මේ ලස්සන රාත්‍රිය එන්ජොයි කරන්න වීඩියෝ එකේ අවසාන වෙනකන් ඉන්න. දැන් වෙලාව කීයද? 7:45යි. 6:45යි. 6:45යි. 7යි කාලෙට නේ ගහන්නේ. 7යි කාලෙට ගහන්නේ. එතකන් අපි මේ තනකොළ ගොඩට වෙලා මේ තනකොළත් එක්ක ඉන්නවා. හැබැයි ඉතින් පොඩි අවුලක් තියෙනවා. වෙනදට නම් මෙතන තනකොළ ගහක්වත් නැහැ, හොඳට සුද්ධ කරලා තමයි තියෙන්නේ. හැම තැනම මිනිස්සු තනකොළ උඩ ඉඳගෙන අද කෑම කනවා. කට්ටිය ගෲප් වෙලා කතා කරනවා. එහාට මෙහාට සෙනග යනවා. ඇත්තටම මේක දැක්කහම හිතෙනවා අද මෙතන වෙනමම ඉවෙන්ට් එකක්ද කියලාත්. අපහසුයක් දැනුනේ නැත්තෙම නැහැ. ඒත් අපිත් ඉතින් මේ සෙනගස්සේ අපේ තැනකට වෙලා ඉඳගෙන කෑම කන්න තමයි ඊළඟට හදන්නේ. අපේ හැමෝගෙම ටාගට් එක රෑ 7:15. මොකද ඒ වෙලාවට තමයි මෙන්න මේ ෂෝ එක පටන් ගන්න තියෙන්නේ. එතකන් අපි කාලා බීලා වටපිට බලලා මේ ක්‍රවුඩ් එකේ ආතල් එකකුත් අරගෙන හිමු. මේ ඔයාලට පෙන්වන්නේ zoom කරලා මෙච්චර සෙනගක් එකතු වෙන ඉවෙන්ට් එකක් නිසා මෙතන එන්ටර්ටේන්මන්ට් එක විතරක් නෙවෙයි මිනිසුන්ගේ ආරක්ෂාව ගැනත් හොඳටම බලලා තියෙනවා කියන එක. ඔයාලට පේනවා ඇති මේ පැත්තේ ඇම්බියුලන්ස් එකක් ආරක්ෂාවට අවශ්‍ය වාහනත් සූදානම් කරලා තියෙන විදිහ. හදිස්සියක් ඇති වුණොත් ඉක්මනට ක්‍රියා කරන්න පුළුවන් විදිහට හැමදේම ලෑස්ති කරලා තියෙනවා. ඒකත් මේ ජපානයේ ලොකු ඉවෙන්ට් එකක් ඕගනයිස් කරනකොට කොච්චර ප්ලෑනින් එකක් තියෙනවද කියලා පෙන්වන දෙයක්.
හනබි එකට වඩා වැඩියෙන්ම දැක්කේ මෙතනට ආපු මිනිස්සුන්ගේ හැසිරීම. මෙච්චර ලොකු සෙනගක් එකතු වෙලා පැය ගාණක් බලාගෙන ඉඳලා හනබි එක ඉවරුණාට පස්සෙත් හැමෝම කිසිම කලබලයක් නැතුව හරිම පිළිවෙලට තමන්ගේ ගමන යනවා. ඒ වගේම මෙච්චර සෙනගක් එනවා කියලා කලින්ම හිතලා පොලිසිය, ගිලන් රථ, ආරක්ෂාවට අවශ්‍ය වාහන වගේ දේවල් සූදානම් කරලා තියෙන විදිහත් ඔයාටත් මටත් අද බලාගන්න පුළුවන් වුණා. අපිට හනබි එකේ ලස්සන අහස දිහා බලද්දි පේනවා. හැබැයි ඒ ලස්සන හනබි එක මෙච්චර පිරිසකට නිදහසේ බලන්න පුළුවන් වෙන්නේ මේ හැමදේම පිටිපස්සේ තියෙන පිළිවෙල සහ ආරක්ෂාව නිසා. ඒ හින්දා මට නම් අද හනබි එකට වඩා මතක හිටියේ හනබි බලන්න ආපු මිනිස්සු සහ ඒ අයගේ හැසිරීම.